අද කැම්පස් එකේ සතියක නිවාඩුවකට ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර කිව්වට මම ගෙදර නෙමෙයි යන්නේ අපේ අක්කලයි ගෙදර. අක්කා මැඩිකලෙන් පස්සේ මම එහෙ ගෙදරට ගිහින් නැහැ. ඒ කියන්නේ අයියලා ගෙදරට ගියා. ඒ වුණාට අක්කා අයියගේ ජොබ් එකත් එක්ක දෙනියාට ගියා. ඉතින් දෙනියා ගෙදරට මම ගිහිල්ලා නැහැ. ඒක නිසා තමයි මම අක්කව බලන්න එහෙ යන්න තීරණය කරේ. අවශ්‍යම කරන බර ටික මම දාගත්ත ලැබ් බෑග් එකකට අනිත් සේරම බොට් ටික දාගත්තම වෙනම බෑග් එකකට. පරණම හොස්ටල් එක. ඒක නිසා ෆැසිලිටිස් ගොඩක් අඩුයි. මේ තියෙන්නේ රූම් 4කටම තියෙන එකම මිර එක. මේ ඉන්නේ කැම්පස් එකේ දවස් 3ක නිවාඩුවකටත් ගෙදර දුවන කුලාප පන්තියේ මම. ඉතින් මම අද 4ට නැගිට්ටේ. මොකද 5:20ට බස් එක තියෙන්නේ 5ටවත් මෙතනින් එළියට යන්න ඕන. දැන් වෙලාව 5යි. මම 5ට හරියටම එළියට ආවා. එළියට එන්න කලින් මම ට්‍රීවිල් එකේ අංකල් කෙනෙක්ට කෝල් එකක් දෙන්න කිව්වා 5ට හරියටම හොස්ටල් එක ගාවට ඇවිල්ලා ඉන්න කියලා. මොකද 5:20ට බස් එකක් යනවා. අනික මට සල්ලි ගන්නක් තියෙනවා. ගෙදර යන සල්ලි ඕනේ. ඒක නිසා මම ඉතින් ඉක්මනට ඇවිල්ලා ඉන්නකෝ තාම ඇවිල්ලා නැහැ ඉතින්. කොහොම හරි ළමයි දැන් වෙලාව 5යි කාලයි. 5:20ට බස් එක යනවා. හදිසියවත් මං යනකොට බස් එක ගිහින් තිබ්බොත් මට ආපහු හැරිලා හොස්ටල් එකට තමයි එන්න වෙන්නේ. ට්‍රීවිල් එකෙන් බහැප් ගමු මම දුවගෙන ආවේ සල්ලි ගන්න. මල වැඩේලා මට වෙලා තියෙන්නේ බස් එක දෙපැත්තේ ළමයි පිරිලා. මට අමතකුණා නේ අපේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් නංගිනවල ඔක්කොම කැම්පස් එකේ මේ පරින්නේ කියලා. එනවනේ ඉතින් පැය 3ක් මට හිටගෙන මෙහෙම තමයි යන්න වෙන්නේ. ඉතින් අපි ඇඹිලිපිටියට ආවා. ඇඹිලිපිටියට ආපු ගමන් මම දුවගෙන ගියේ කෑම ගන්න. මොකද ඉතින් කෑම කියන්නේ මගේ ජීවිතය වගේ. වැඩි කෑමක් ගත්තේ නැහැ. මොකද ඉස්සරහට ගොඩක් වංගු තියෙනවනේ. වංගු තියනවා කියන අනිවාර්යයෙන්ම වමන යනවා. කලිනුත් ගොඩාක් වංගු පව කරන් ආවේ. ඒ වුණාට මම ඒකට වමන යනවට බෙහෙත් එකක් දුන්නා. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක නිසා මම පොඩි කෑම එකක් තමයි ගත්තේ. කොහොම හරි මම දෙනියට කලින් ගිහින් නැති නිසා බස් හොය දැන් මේ යනවා බස් එකක් හොයාගෙන. කොහොම හරි මට හමු වුණා. බස් එක දැක්ක ගමන් ඉතින් මම ටක් ගාලා ගිහින් නැග්ගා. මොකද මම දන්නේ බස් එක යන්නේ කීයටද කොච්චර වෙලා ඉන්නවද. ඉතින් ඒක නිසා මම ඉක්මනට නැග්ගා. ඒ වුණාට කවුරුවත් සෙනඟ ඉන්දියේ නැහැ ඉතින්. පේනවනේ බෑග් දෙකක් තියෙනවා. මම හිතන්නේ කැම්පස් ළමයි දෙන්නෙක්ගේ බෑග් දෙකක්. එයාලා බෑග් තියලා ඉවරලා ගිහිල්ලා කෑම කන්න මම හිතන්නේ. මෙහෙම හිටියට ළමයි මම ටිකක් බය වෙලා ඉන්නේ. මොකද කොතනින් බහින්න ඕනද කියලා දන්නේ නැහැ. කොයි පැත්තට යනවද දන්නේ නැහැ. කොහොමද කියලා දන්නේ නැති නිසා මොකද කලින් ගිහිල්ලත් නැහැනේ මම. දිනියට ඇත්තටම මම ගිහින් නැහැ කලින්. දැන් තමයි බස් එක යන්න පටන් ගත්තේ. දැන් වෙලාව 8:45යි විනාඩි 15ක් බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ අපි. දැන් නම් ටිකක් කට්ටිය ඉන්නවා. ගත්ත දේවල් ඉතින් දැන් තමයි නිදහසේ කන්න පුළුවන් මට. එච්චරටම බයෙන් හිටියේ මොකද සෙනඟ හිටියෙත් නැහනේ. යන්නේ කීයටද දන්නෙත් නැහනේ. ටික දුරක් ආවා. මම දැක්ක විදිහට නම් කෑල්ලගම හන්දියයි. ඒ හරියද බස් එකේ ඩ්‍රයිවර් බහලා ගියා. ඉතින් ඒ වෙලාවේ මම මෙන්න ගත්ත බයිට් එක කන්න ගත්තා. කීයට යනවද දන්නෙත් නැහනේ. මෙන්න මේක තමයි මම ආසම දේ. බස් එකේ ජනෙල් ඇයින ෂීට් එකක හුලං වැඩි සින්දුවක් අහගෙන දුර ගමනක් යනවා කියන්නේ ඒක වෙනම ෆීලිං එකක්. බලන්නකො ළමයි මේ පැත්තේ ලස්සන මාරම ලස්සන අපේ කැම්පස් එක පැත්ත වගේ. අපේ කැම්පස් එකේ තියෙන බෙලිහොල්ලයනේ. ඉතින් ඒ වගේම මේ පැත්තත් මාරම ලස්සනයි මම ආවා. channel එකට අලුත් කෙනෙක් නම් hi I'm Madhunika this is Madhu's World. මේ වීඩියෝ කරනවා දැකලා මිනිස්සු හිතුවක් දන්නේ මට පිස්සුයි කියලා. ඇත්තටම මාර විදියට ආසාවෙන් තමයි මේ වීඩියෝ ටික ගන්නෙ. හිතුවට වඩා එන්න ගොඩාක් වෙලා ගියා. මොකද බස් එක ගොඩාක් හිමින් ආවේ. ඉතින් ඔන්න අපි පැය ගානකට පස්සේ දැන් තමයි දෙනියාට බස් එකෙන් බහලා මම මේ හොයාගෙන යන්න හදන්නේ මැසිනා පොඩ්ඩව. අයියා එනවා එක්කෝ. ඉතින් මාව එක්කගෙන යන්න. මේ එන්නේ එයා තමයි.
ඉතින් මේ වෙලාවේ අයියයි මායි ඕනෙත් වැඩක් කරලා ඉන්නේ. මං දිනේ ටවුන් එකට එන්න කලින් අක්කට ලොකේෂන් ෂෙයා කරන එක නැවතුවා. ඉතින් ඒ වෙලාවේ ඉඳන් අක්කා මට කෝල් කරනවා, මැසේජ් කරනවා. ඉතින් අයියත් කියලා තිබ්බා නංගිව ගන්න ගියේ නැහැ කියලා. ඔන්න ඉතින් බලන්නකෝ එයාගේ රියැක්ෂන් එක. ඉතින් ඊට පස්සේ වෙච්ච දේවල්ට හිතා ගන්න පුළුවන් නේ. අයියයි මයි හොඳටම බැනුම් ඇහුවා. ඉතින් අයියා ආපු ඔෆිස් එකට යන්න කලින් මට මේව දීලා ගියා කන්න කියලා. මොකද අයියා දන්නවා අක්කර ලන්ච් එක රෙඩි කරන්න ටිකක් වෙලා යනවා කියලා. මං ඇවිල්ලා විනාඩි 5ක්වත් ගියේ නෑ. දැන් මෙහෙට හොඳටම වහිනවා. වහිනා කියලා අපි සැලෙනවදනේ. නෑ නෑ අයිස්ක්‍රීම් කන්නම ඕන. අක්කත් එක්ක තියෙන ඔක්කොම පුදු පුඩි කතා කරලා යන විස්තරත් කතා කරලා දැන් මේ ආවේ පුෂ් එකක් දාගන්න. තාම මෙහාට ආන්දරම වහිනවා. වටපිටාවත් හරියට පේන්නේ වේදුම. ඉතින් එළිය වහිනවා. අක්ක කෑම හදලා ඉවරනකම් මට තේරෙන්නේ නිදාගන්න. දැන් තමයි අපේ අක්කා මට දිවා ආහාර වේල රෙඩි කරලා දුන්නේ. කාලා බලමු රස පාටයගේ. දැන් නම් ඊට රස පායලා දැන් තමයි ලස්සනට පේන්නේ. ඉස්සෙල්ලා මීදුම තිබ්බනේ. දැන් මීදුම නෑ ලස්සනට පේනවා. වැස්ස පෑවුවාම ඉතින් ලස්සන පේන්නේ. මොකද ඉස්සෙල්ලා මීදුම තිබ්බනේ. දැන් මීදුමත් නැහැ. ඉතින් මං එළියට වැස්සා දෙවියන් ආයේ ලස්සන බලන්න. වැඩ ටික ඔක්කොම කල්ලි වෙරලා අපේ අක්කට සපෝට් එකට පොඩ්ඩක් ගියා. ඔය තියෙන ඉස්සරහ තියෙන ලෝන් ටික මම කපලා තියෙන්නේ. ඉතින් තව වැඩක් දෙනකම් මම බලන් ඉන්නවා. අපේ අක්කා තව වැඩ මට දෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ එයාට වැඩ වැඩි වෙනවා. අන්න ඉතින් අච්චර වෙලා බලන් ඉඳලා මට අපේ අක්කා දුන්න රාජකාරිය තමයි මේක. කොහොම හරි අද මම අම්මා බලන්න නෙවෙයි මුලින්ම කියේ. ඉතින් ඒක නිසා අම්මා මාත් එක්ක තරහ වෙලා. දැන් ඉතින් එයාව යාළු කරගන්න හදපු කෑම ටිකත් අරගෙන මේ දැන් අපේ ගෙදර යනවා. ඉතින් ළමයි ඔන්න ඔහම තමයි මගේ අද දවසේ ගෙවුනේ. ඉතින් කැම්පස් එකේ ඉඳන් මම ආයෙ මක්කලා ගෙදරට දැන් යනවා අපේ ගෙදර. ඉතින් මං අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝකින් ආපහු හම්බෙමු. එතකන්